මොන දේ වුණත් මම ඔයව රවට්ටන්නේ නැහැ. Have a nice day. I hope that you all are keeping well. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් කියලා. මොන දේ වුණත් මම ඔයව රවට්ටන්නේ නැහැ. මොන දේ වුණත් මම බොරු කියන්නේ නැහැ. මොන දේ වුණත් මම මේක අතහරින්නේ නැහැ. right. කොහොමද ඉංග්‍රීසි වලින් මේ වගේ දෙයක් කියන්නේ? මොන දේ වුණත් මම මේ දේ කරන්නේ නැහැ කියලා. right. in any case කියන pattern එක use කරලා අපිට මේ වගේ දේවල් ඉංග්‍රීසි වලින් ලස්සනට කියන්න පුළුවන්. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි කියනවා in any case. ඊට පස්සේ I don't. in any case I don't ඊට පස්සේ verb එක. verb එක දැනෙන්නේ stem එකකින්. ක්‍රියාවේ මූලික ස්වරූපයෙන් තමයි තියන්නේ. right. හරි. අපි එනම් උදාහරණ වාක්‍ය දෙක තුනක් හදලා බලමු. මොන දේ වුණත් මම ඔයාව රවට්ටන්නේ නැහැ. in any case I don't cheat you. මොන දේ වුණත් මම ඔයාව රවට්ටන්නේ නැහැ. මොන දේ වුණත් මම මේක අතාරින්නේ නැහැ. in any case I don't give up this. in any case I don't give up this. මොන දේ වුණත් මම බොරු කියන්නේ නැහැ. in any case I don't tell lies. මොන දේ වුණත් මම බොරු කියන්නේ නැහැ. මොන දේ වුණත් මම හොරකම් කරන්නේ නැහැ. in any case I don't steal. in any case I don't steal. right. මෙන්න මේ simple pattern එක use කරලා මොන දේ වුණත් මම මෙන්න මේ දේ කරන්නේ නැහැ කියලා ඉංග්‍රීසි වලින් හරි ලස්සනට කියන්න පුළුවන් ඕගොල්ලන්ට. මම හිතනවා ඔයාලට පාඩම පැහැදිලි කියලා. So I'll meet you again in a new video. Be sure to hit the subscribe button and turn on the notification bell. Toodles.